කතා කරගත්තේ කියන 6:15 වෙනකොට වේයන්ගොඩ ස්ටේෂන් එකට එන්න පුළුවන් වුණා. තරම කාර්බෝන තත්ත්වයක් තියෙනවා. වේයන්ගොඩ ඉඳන් කොටුවේ ස්ටේෂන් එකට ගිහින් ට්‍රේන් එකේ ක්‍රවුඩ් එක ටිකක් වැඩිපුර හිටියට කොටුවේ ඊටත් ගොඩක් දුරට මග යනවා. ඒ වගේම අපේ කට්ටියට මිලගන්න ජීවිතයක් හම්බුනා. ගාල්ලේදී අපිට දැකගෙන ලැබෙන විශේෂ විදිය තමයි එන්ජින් එකේ සයිස් මාරු ගන්න සම්පූර්ණ. මාතර වැලිගම අපි යන්නේ වැලිගම. ट्रेन के मतलब अभी हिक्का आवे उधर मितनिंग आए रिवर्स साइड के ला अब मात्र रहना लेकिन अभी गाल ये नहीं ट्रेन के मतलब एंड अभी अच्छा
එක සම්පූර්ණයෙන්ම කරන්නේ. ඒ කියන්නේ අපේ ට්‍රිප් එකේ අපි යන තැන්, අපි ඉන්න තැන්, කන බොන හැමදේම කරන්නේ මෙයා. අපි යන්නේ මෙයාලා ගෙදරකට. කොහෙද ගෙදර දෙන්නේ? ගෙදර දෙන්නේ වැලිගම. වැලිගම කියන ගෙදරට තමයි දැන් අපි යන්නේ. අපි දුරට ගියා හරි කියලා බලන්න. අපි ඊට පස්සේ යන්න දැන් අපේ මාතන නේද? දැන් කොහෙද මේ ගෙදර තියෙන්නේ? ගෙදර තියෙන්නේ ඔය එතන ඉඳන් වැලිහිඳ දිනපිටිය කියන විදිහට තමයි අපි යන්න ඕනේ. කිලෝමීටර් කොහොම හරි 4ක් 5ක් වගේ තමයි තියෙන්නේ. දැන් ඉතින් ටැක්සියට කතා කරලා තියෙනවා. අපි එනකන් ඉතින් පොඩ්ඩක් ඉන්න වෙනවා. ඔය විදිහට තමයි අපේ ට්‍රේන් ජර්නි එක අවසන් වුනේ. අපි ඊළඟ ඉවෙන්ට් එක තමයි වැලිගම බීච් සයිඩ් එක බලන්න යන්නේ. අකිල මේ දැන් මොකද කරන්නේ? අපි දැන් අපේ සමාතනේ ඉඳන් අපි දැන් එනවා වැලිගම බීච් එකට. අපි කට්ටිය ඉන්නවා. අයියා කෙනෙක් බෑන් එක ගලවනවා. එතකොට අපේ කට්ටිය කවුද? ඉස්සලා නවීන් ඉන්නවා. එතකොට කවුද? මේ වගේ අසේල රුවන් කුමාර ඉන්නවා. අනිත් එක්කන කවුද? මේලගේ අනස්වි ඉන්නවා. එතකොට මමත් ඉන්නවා. එතකොට චාමල් අනුරාධ කරච්චි ප්‍රොසෙසින් කියන්නේ. දැන් අපි කට්ටියම යන්නේ වැලිගම බීච් එකට. ඇත්තටම අපි එන්න හිටන් ඉඳන් වෙලාවක් නෙමෙයි නේද මේ ආවේ. ඒකන අකුණු ගහන තද වැස්සක් අපිට වද්ද වුණා. මේක ඇත්තටම අපිට ගමනට ලොකු බාධාවක්. හරි මේක තමයි වැලිගම වෙරළ තීරය. ඒක අපිට ඈතින් දිස් වෙන්නේ අර තියෙන්නේ ගම්දුව රූපක. ඇත්තටම අපේ ඊළඟ බලාපොරොත්තුව තමයි ඒකට යන එක. ඇත්තට මේක ටිකක් අපහසු කාර්යයක් කියලා අපිට මේ ගමනට අපිට බැලින් යන්න තියෙන්නේ. ඔව් දැන් අපි ගන්න තියෙන බෝට්ටුවක්වත් නෑ. අපි මෙතනින් කෙලින්ම බහලා එයින් ගිහලා එතන යන්න තියෙන්නේ. ඒ වුණාට ඒකට බලධාරීන්ගේ අවසර ගන්න ඕනේ කියලා කියනවා. ගොඩක් කට්ටිය යනවා දැක්කම. ඔව් අපි බලමුනේ මොකද කියලා කියන්නේ. හොඳයි යම් බලන්න. අපේ කට්ටිය නම් ගිහිල්ලා පොඩ්ඩක් පාරේ අතට තමයි
විදිහට වැඩ කරන්නේ මේ අපේ අයියා. මේ වැලිහිඳ නගරයේ පිහිටි පූජනීය විහාරස්ථානයක්. මේක ක්‍රිස්තුපූර්ව පළවෙනි සියවසට අයිති වෙනවා. මේකේ තියෙන ක්‍රිස්තුපූර්ව පළවෙනි සියවසේ මෙතෙක් ඔයාලා දැක්කේ නැති පිටුව පන්සලෙන් දැක්කේ නැති විදුලිපුවමක් තියෙනවා. ඒක ඔයාලට මම පෙන්නන්න නැති ඒක කාන්තාවක් බෙර ගහන රූපයක්. අනිත් එක තමයි මේ පන්සල මේ තට්ටු තුනකට පිළිලා තියෙනවා. පළවෙනි තට්ටුවේදී මේ බුද්ධ පන්තිර දෙවෙනි එකේ තියෙන බෝධින් වහන්සේ තුන්වෙනි තට්ටුවේ තියෙන්නේ බුදු පිළිම. ඒක මේ පන්සලේ තියෙන විශේෂත්වය. තව තියෙනවා මේක තනිකර වලින් කළුවරෙන් වලින් හදපු ධර්ම මණ්ඩපයක් තියෙන එක දැන් බලන්න බෑ මට අහලා තියෙන්නේ. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. මෙතන මේ කට්ටිය ඉන්නවා. අපි දැන් යන්නේ මාතර දෙවුන්දරේ පැත්තට යන්නේ. අපේ ට්‍රිප් එක දැන් එක දවසක් ඉරෑ ගෙවුණා. අපි මේ බයික් තුනේ යන්නේ. අපිට හැමෝම දුපත් වලට ගොඩක් අපි ගත්තේ දැන් ආයේ යනවා අපි දැන් බීච් සයිඩ් එකෙන් අපිට හම්බ වෙන දේවල් ඔක්කොම බලන් යන්නේ. කෙනෙක් ගියා කෙනෙක් ගියා මත් වෙනවා දාන්න කියලා. ඒ දැන් යන්නේ නැකන් ටිකටම එනවා හම්බ වෙන ගොඩක් දේවල් අපි යනවා. දැන් අපි මාතරටත් ඇවිල්ලා ඉන්නේ. දැන් අපි යන්න හදන්නේ දෙලින්ම දැන් දෙවුන්දරට යන්නේ. අපි එන ගමන් තමයි මේ පරිදුඩ දූපතට ඉඳන් ඉන්නේ. සමහරවිට කිලෝමීටර් 16ක් විතර මම හිතන්නේ ඇති.
ලයිට් හවුස් එක. ඒ කියන්නේ ප්‍රතිභාගාරයට. අපි කට්ටියට ඇතුළට ගියා. අපි මේ හරි පොඩ්ඩක් බලවලා එන්න අපි ඇතුළට යනවා. අපි තව අන්තිමට පොඩ්ඩක් වීඩියෝ කරනවා වටේ. මාළු බෝට්ටු ගොඩක් අපිට මේනවා වටේට තියෙනවා. දැන් අපි යන්නේ දෙවුන්දර ලයිට් හවුස් එකට. අපි බලමු මේකට යන්න පුළුවන් වේද කියලා. පුළුවන් වුණොත් අපි යනවා. ගොඩක් වටේ බලන්න පුළුවන් ඒක. අපි එනම් ඉන්න බලමු. පේනවනේ පිටිපස්සේ තියෙන සුදු පාට ලොකු උස ප්‍රතිභාගාරේ අපේ කට්ටිය දැන් ඇතුලේ ඉන්නවා. කට්ටිය ඉඳන් ඉන්නේ. මේ හරි ගොඩක් ඉස්සි වෙලා තියෙන වීඩියෝ කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ ගින්නින් එක නැත්නම් ප්‍රතිභාගාරේ කොහොම හරි උඩටම යන්න. අපි යමු. It's my time, it's my life. I can do what I like for the price of a smile. I got a ticket to ride so I can live in it, 'cause it feels right and it's so nice. And I do it all again this time. It's forever, it gets better. And I like how it feels. I like how it feels. kita paraidu betul. Mereka kita mantra tahun ni dia, mantra. Apa katiai, kita nak ganda mana dengan api anda ni mereka.
ස්ටෙප් එක උනේ කොග්ගල බෝට් සෆාරි එක.
වගේ පවුල් පහක් ජීවත් දුප්පත් ජනවාසයක් කරන්න. මේකේ ඒගොල්ලන්ගේ ගොඩ මෙගොඩ යන්නේ සාමාන්‍ය හබල් ඔරු වලින්. මෙයාලා ඉතින් සාමාන්‍ය ජීවිත උපාය වශයෙන් කුරුඳු වවලා තියෙනවා. ඒ කුරුඳු වල රසායනික ද්‍රව්‍ය යොදන්නේ නැතුව ස්වභාවිකවම හදලා තියෙන්නේ. ඉතින් අර කවුරු ආවත් සිනමන් ටී එකක් කියන් බොන්න දෙනවා. අය කිරීමක් කරන්නේ නැහැ. ඉතින් කැමති නම් වල කුරුඳු පැකට් තෙල් තියෙනවා. ඉතින් එයාලා ගාව. ඊට අමතරව මාළු අල්ලලා අර මේ ජීවත් වෙන්නේ. මේ කොග්ගල ඔය කියන්නේ ලංකාවේ තියෙන ස්වාභාවික පිට ලොකුම ඔය අක්කර 3800 ගණන් වතුර තියෙනවා. ඔය සුනාමියත් එක්ක වෙච්ච ආයහපත් බලපෑම තමයි වඩදිය බාධිත කාර්තිය විශ්ලේෂණය දවසේ ගන්න. කලින් එහෙම උන්නේ කලින් නෑ. සුනාමියට කලින් මල්ලි වැලි කන්දකින් වැහිලා දෙුනේ ඉතින් මේකේ වතුර වැටුනම ගොවිය වැවිලා තමයි මොය කපනවා කියලා කපලා වතුර බහින්නේ. ඉබේම වඩදිය බාධිලා තියලා වැල්ල ඇවිල්ලා හේතු වෙනවා. දැන් එහෙම එල්ල එකතු වෙන වැල්ලක් නෑ. වැල්ල ඇවිල්ලා මෙහාට එල ගොඩ වෙලා තියෙන්නේ. ඔව් නේ. ඔව් ඒ හේතු නිසා තමයි මේකෙන් අර කුඹුරු ගොඩක් අස්සක් ගන්න වැදුණු පොඩ අද තියාගෙන බොතු වදින්න. හරි. වදිනවනේ. අනක කුරින්. තාම දෙක ගනි. හරි උලංගේ වෙනස් කරලා අපි ගම. අපේ ඊළඟ ඉවෙන්ට් එක උනේ කොග්ගල බර්ඩ් සෙන්චරි එක බලන එක. මේ ප්‍රදේශයේ සිදු බාහ්‍ය බලපෑම් නිසා පක්ෂීන්ගේ සංක්‍රමණය වෙච්ච වෙනත් සයිට් එකකට අපිට යන්න වුණා.
බලන්න තමයි දැන් අපි යන්නේ. පාවෙලා ගිහිල්ලා සුදුසු පරිසරයක් සෙට් වුණාම එහෙම පැලවෙනවා. ඒ හේතුව විද්‍යාත්මකව කියන ජල අපුජතාවය. ඒකට ආයෙත් පස්සේ අපිට යන්න පුළුවන් හැමතැනම වගේ අපි විසිට් කරා. මේ හරිය තමයි මිශ්‍රණය ගොඩක්. මේ හරිය තමයි ගොඩක් මිශ්‍ර මේ නෑ මල්ලි මූදෙන් හරිය ගහනවනේ වඩදිය. ඔව්. වඩදිය ගහනකොට මල්ලි එක තැනක කරකැවි තියෙන කුණු ටික ඔක්කොම එක තමයි තියෙන්නේ. හරිය. දැන් මේක අර හරිය දිවිච්ච පෙන වැලේ තමයි දැන් මේ බැස්ම ගාව ටික දැන් මූදට බහින. ඔව් නේ. ඒකේ පෙන වැලේ. තියෙන කුණු ජරා ඔක්කොම එක තැනක කරකැවි තියෙනවා. ඕක දැන් බැස්මට ගිහිල්ලා රැලේ ගහලා කොටට යනවා. හරි. වැල්ලට කිසි වෙනවා. හරි ආන්නත් මුල් වර්ග හතරකට වෙනවා. කයිරු මුල්, කරු මුල්, දරිස් මුල්, ආයුධ මුල්. මේ ඒ විදිහට තමයි ව්‍යාප්තිය ඉන්නේ. ඔච්චර වැටෙනවා චලනය වෙලා මෙහෙම ඇවිල්ලා වැටිලා. ඔම්ම පැනවෙලා මෙහෙම කෙලින් වෙලා චලනය වෙන්න නම තියෙනවා. දැන් අපි දුපත් ගොඩක් බැලුවා. දැන් අපි ගොඩ මුඩ ඇවිල්ලා තින්නේ. දැන් අපේ සුපුරුදු නවතනට අපි යන්න යනවා. අපි දවස් දෙකක් මෙහෙම හිටියා. අපි ගොඩක් දේවල් බලන්න ගියා. දැන් නම් අපේ චාරිකාවේ අවසන් හරිය ගිහින් යන්නේ. ඒ
කියන්නේ අපි දැන් ගෙදර යන්න ලෑස්ති ඉන්නේ. අපි දැන් මෙතනින් බස් එකේ වැලිගමට ගිහිල්ලා එතනින් යන ට්‍රේන් එක නැගලා අපි ගෙදර යන්න බලාපොරොත්තු වෙනවා.